ආයුබෝවන් යාළුවනේ VP Dream Passion එක ආදරෙන් පිළිගන්නවා. මේ තියෙන්නේ රෙදි පින්තාරු කරගන්න ස්ටෙන්සිල්. වෙළඳ පොලේ ගන්න තියෙනවා. ස්ටෙන්සිල් එකෙන් කොහොමද රෙද්දකට පේන්ටින් එකක් කරගන්නේ කියලා බලමු. පින්තාරු කරන්නේ කොහොමද කියලා බලමු. ඕන කරනවා Tamanට කැමති මොස්තරයක ස්ටෙන්සිල් එකක්. මම ගන්නවා අමු රෙදි කොටසක්, පින්සලක්, පේපර් කටර් එකක්, Taman කැමති පාට පේන්ටින්. මේ වගේ බෝඩ් අරගෙන ඔයගලන්ට කැමති මොස්තරයක් ඇඳ ගන්නත් පුළුවන්. මම ගන්නෙ මෙන්න මේ විදිහට මල් ලිත්තක්. මේ ස්ටෙන්සිල් එක අපිට ඕන විදිහට කොහොමද හදාගන්නේ කියලා බලමු. ක්‍රාෆ්ට් කටර් එක මෙන්න මේ විදිහට අරගෙන අපිට කැමති මේ මල අරගෙන මෙන්න මේ විදිහට ඇතුලේ තියෙන කොටස කපලා අයින් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ හැම පෙත්තක් ඇතුලෙම තියෙන මල් පෙත්තක් ඇතුලෙම තියෙන මේ කොටස් අයින් කරගන්නවා. වටේට තියෙන අවුට්ලයින් එක ඉතුරු වෙන්න මෙන්න මේ විදිහට හැම මල් පෙත්තකම ඇතුල් කොටස අයින් කරගමු. අපිට කැමති නම් අපිට මල් දෙක විතරක් ගන්නත් පුළුවන් වටේ කොළ ටික නැතුව. මේ විදිහට හැම පෙත්තකම තියෙන ඇතුල් කොටස කපලා අයින් කරගමු. ඔන්න බලා ගන්නකෝ. එකින් එකට ඇතුලේ කොටස් ටික කපා ගත්තාම මෙන්න මේ විදිහට තමයි අවුට්ලයින් එක ඉතුරු වෙලා අපේ මල් පෙති ටික පේන විදිහ. මට අවශ්‍ය කරන්නේ මල් ටිකයි කොළයි නිසා මම මේ ඉරි ටික කපා ගන්නේ නෑ. හැම මිතුරු කරනවා. මෝස්තරේ දාගන්න අවශ්‍ය රෙදි කොටස මේසේ මත එලා ගන්න. ස්ටෙන්සිල් එක රෙදි කොටස උඩින් තියාගෙන ඩ්‍රොයින් පින් හරි ක්ලිප් එකක් හරි මෙන්න මේ විදිහට ගහගන්න. මේ ඔක්කොටම යටින් ඉටි කොලයක් තියාගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ටිකක් ලොකු පින්සලක් අරගන්න. ස්ටෙන්සිල් බ්‍රෂ් වෙළඳ පොලේ ගන්න තියෙනවා. ඒකිනුත් පුළුවන් ඔයගලන්ට කරගන්න. නැත්තම් ස්පොන්ජ් කැබැල්ලක් අරගෙනත් ඒ ටික කරගන්න පුළුවන්. ටූත් බ්‍රෂ් එකකිනුත් ඔයගලන්ට ඩස්ට් එක වගේ ඉහ ගන්න පුළුවන්. ඒ වුණාට මම දැන් මේ පින්සලෙන් තමයි පේන්ට් කරගන්නේ. මම ගොඩක් උකුවට තමයි මේ මිශ්‍රණය අරගෙන තියෙන්නේ. අපිට වතුර බින්දුවක් දාලා දිය කරගෙන හදා ගන්න පුළුවන්. මම මේ මල් මොස්තරේ කරගන්නේ කොට්ටවරයකට. ඔයගලන්ට පුළුවන් ටී-ෂර්ට් එකකට, අස්සන ගවුමකට Taman කැමති විදිහට මොස්තරයක් දාලා ඇඳ ගන්න පුළුවන්. හැබැයි ඒ ගන්න රෙදි කොටස හොඳින් හොදලා වේලලා අරගන්න. වතුර ගොඩාක් මිශ්‍ර කරන්නේ නැතුව උකුවට මේ විදිහටම බෝතලෙන් අරගෙන ගාගත්තාම ගන්නට ගෑවෙනවා. ගොඩක් ලස්සනයි. මේ විදිහට කොළ ටික කොළ පාටින් පාට කරගමු. කොළ ටික මෙන්න මේ විදිහට පාට කරගෙන ඉවර කරගෙන අපි දඬු තියෙන ටික දඬු ටික නටුව මෙන්න මේ විදිහට රතු පාටත් කොළ පාටත් මිශ්‍ර වෙන විදිහට පාට කරගන්නවා. මැද්දේ මල මෙන්න මේ විදිහට රතු පාටින්ම පාට කරගන්න. ඕගොල්ලෝ කැමති පාටක් භාවිත කරන්න පුළුවන්. මම කියවනේ පාට දෙකක් මිශ්‍ර කරගන්නත් පුළුවන් අපිට. රතුයි කහයි කහ පාට වටේට ෂේඩ් වෙලා යන විදිහට. දැන් මම මේ ස්ටෙන්සිල් එක උඩ තමයි මේ විදිහට ගාගන්නේ. අවශ්‍ය කොටස් ටික විතරක් මේ විදිහට පාට වෙනවා. එතකොට මේ විදිහට මල පාට කරගෙන ඉවර කරගමු. දැන් අපි මල කොටස පාට කරගෙන ඉවරයි. ස්ටෙන්සිල් එක ගලවලා අයින් කරගමු. අවශ්‍ය කොටස් ටික විතරක් මෙන්න මේ විදිහට පාට වෙලා තියෙනවා. බලන්නකො ඉතින් ලස්සන. ස්ටෙන්සිල් එක උඩ ගෑවුණු ටික එහෙමම තියෙනවා. අපිට ඒ ටික හොදලා අයින් කරගන්න පුළුවන්. මට අවශ්‍ය වුණේ රතු පාට
කොළ පාට, කහ පාට, මේ පාට වර්ග 3 විතරයි. ගොඩක් අවශ්‍ය වුණේ නැහැ. හරිම ලේසි කරගන්න. ඔයගොල්ලොත් කරලා බලන්න. ටී-ෂර්ට් එකකට ලස්සනට මේ මෝස්තරේ දාගන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති මෝස්තරයක් ඇඳගෙන කපා ගන්න පුළුවන්. නැත්තම් මේ වගේ වෙනද පොලින් ගන්න තියෙන ස්ටෙන්සිල් එකක් අරගෙන කරගන්න. මම මේ මල් මෝස්තරේ යොදාගත්තේ කොට්ට උරේකට. ගොඩාක් ඉක්මනින්ම කරගන්න පුළුවන්, පින්තරු කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම කියලා දුන්නේ. ඔන්න ඉතින් යාළුවනි, මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. ගිහින් එන්නම්. goodbye.